අද ඔයගලන්ට ගෙනාවේ වෙනස්ම විදිහේ කතාවක්. පොලිස් කාරයෙක් හොරෙක් වුණොත් මොකක් වේද? මේක දැනගන්න නම් මේ කතාව බලන්නම වෙනවා. මේ කතාව පටන් ගන්නකොටම පෙන්නන්නේ ගෑනු ළමයෙක්ගේ මුද්දක් හොරකම් කරලා. මේක හොරකම් කරන්නේ මෙයාගේම හස්බන්ඩ්. ඇයි මේ තමන්ගේ නෝනාගේ මුද්ද හොරකම් කරන්නේ? අපිට ඒක දැනගන්න ඕනේ. හැබැයි මේ කේස් එක විසඳන පුද්ගලයා තමයි මේ ඉන්නේ. ගිරි, දක්ෂ පොලිස් නිලධාරියෙක්. තමන්ට හම්බෙන ඕනම පොඩි කේස් එකක් අභියෝගයක් විදියට බාර අරගෙන එව්ව විසඳන දක්ෂ නිලධාරියෙක්. ඉතින් මෙයාගේ ඉහළ නිලධාරියා ඉන්ස්පෙක්ටර් සෝමන් හැමතිස්සෙම මෙයාව අගය කරනවා. ඒ වුණාට මෙයාත් එක්ක වැඩ කරන අනිත් අය නම් මෙයාත් එක්ක ටිකක් ඉරිසියාවෙන් වගේ තමයි ඉන්නේ. මේ ඉන්නේ ඉන්ස්පෙක්ටර් සෝමන්. හෙට අනිද්දාට විශ්‍රාම යන්න ඉන්නේ. ගිරි ඔන්න උදේවරුේ කැම ටිකක් ගන්න කියලා යනවා ළඟම තියෙන හෝටලෙට. මෙතනට එනවා සුරේෂ්. දේශපාලන පක්ෂයක කෙනෙක්. ගිරිත් මෙයා එනකන් තමයි බලාගෙන ඉන්නේ. ගිරි ආවට පස්සේ මෙයාගෙන් අහනවා ඔයගොල්ලෝ කබඩි තරඟ වෙලා රණ්ඩුවක් වුණාලු නේද? ආයේ එහෙම ප්‍රශ්න තියාගන්න එපා. මේ වෙලාවේ සුරේෂ් කියනවා මේක වගේ පොලිසිය නෙමෙයි. ඒක නිසා ඔයාගේ වැඩක් බලා ගන්න. මේ වෙලාවේ මෙතන ඉන්න තරුණ කොල්ලෙක් ගිරිට කියනවා මෙයා පක්ෂික නායකයෙක්. ඔයා නිකන් පොලිස් කාරයෙක් විතරයි. සමහර විට හෙට ඔයාට මෙයාට සැලුට් කරන්නත් වෙයි. මේ කතාව අහගෙන ඉඳලා ගිරි hina වෙලා වගේ මෙතනින් නැගිටලා යනවා. ගිරි ගෙදර ආවට පස්සේ අම්මා ගිරිට කියනවා ඔයත් එක්ක ඉගෙන ගත්ත ලක්ෂ්මී දැන් මෙතනින් ගියා. ගෙදර කට්ටිය ලක්ෂ්මීට බඳින්න කෙනෙක් හොයනවා. ඒ වෙනුවෙන් මේගොල්ලෝ හැමදාම කෝවිලුත් යනවා. මේ ඉන්නේ ලක්ෂ්මී. මේ ගමේම ඉන්න ගිරිගේ ක්ලාස්මේට් කෙනෙක්. ගිරිගේ අම්මට ඕනේ ගිරිව ලක්ෂ්මීට කසාද බඳලා දෙන්න. ගිරිත් මෙයාට පොඩ්ඩක් කැමතියි වගේ. ඔය දෙන්නට දෙන්න හොඳට අඳුරන හින්දා දෙන්නට පුළුවන් කසාද බඳින්න. ඉතින් ගිරි මේකට හරියට උත්තරයක් දෙන්නේ නැතුව මෙතනින් යනවා. මේ අතර ගමේ ඉන්න සුදාකරන් කියලා කෙනෙක් බෙල්ල වැල දාගෙන ඉන්ස්පෙක්ටර් සෝමන් ගිරිත් එක්ක මේ ස්ථානයට ඇවිල්ලා මේ ගැන පරීක්ෂණයක් තියෙනවා. මේ වෙලාවේ ලක්ෂ්මීගේ තාත්තා මෙතනට ඇවිල්ලා ගිරිට කියනවා සුදාකරන් බිස්නස් පාඩු වෙලා කරගන්න දෙයක් නැතුව තමයි ඔය එල්ලිලා මැරුණේ. දැන් ඔය මිනිහට මරණ පරීක්ෂණ තියලා තේරුමක් නැහැ. ගෙදර අයත් ඉන්නේ දුකෙන්. මිනිහට පරීක්ෂණ කටයුතු කරොත් පූජාව හරියට කරගන්න බැරි වෙනවා. ගෙදර අයට ඔක බාර දෙන්න බැරිද? අවසන් කටයුතු ටික ඒගොල්ලන්ට ඕන විදිහට කරගන්න කොහොම හරි ඉන්ස්පෙක්ටර් සෝමන්ට කියලා මේ වැඩේ අමාරුවෙන් කරගන්නවා. ගෙදර කට්ටිය ගමේ ඉන්න රාගවන් කියන ගමේ පූජකයාට අවසන් කටයුතු බාර දෙන්නේ නැතුව මල ගෙදර අවසන් කටයුතු කරන්න දුරේසාමි කියලා කෙනෙක්ට තමයි බාර දෙන්නේ. මේ වැඩ ඉවර වෙලා ගිරියනවා පොලිසියට. ආවට පස්සේ මෙයා දකිනවා මද්ද්‍රව්‍ය ළඟ තියාගෙන කොල්ලෙක්ව අල්ලලා. මේ කොල්ලා තමයි එදා හෝටලේදී ගිරිට විහිළු කරේ. ඔයාට කවදා හරි මෙයාට සැලුට් කරන්න වෙයි කියලා. ගිරිය ගිහිල්ලා මේ කොල්ලත් එක්ක කතා කරනවා. කතා කරද්දි මෙයාට තේරෙනවා වැරද්දක් කළා නෑ කියලා. හැබැයි එදා කියපු කතාවට මෙයාට ඕනේ පලි ගන්න. මෙයා මේ කොල්ලා වැඩේට මාට්ටු කරන්න තමයි දැන් හදන්නේ. ඉන්ස්පෙක්ටර් සෝමන්ට මේ වැඩේ කොහොම හරි තේරෙනවා. මෙයා ගිරිව පැත්තකට කතා කරලා කියනවා මේ පොලිස් කේස් වලින් තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳන්න එපා. විහිළුවක් කරා කියලා පොඩි දෙයකටත් මිනිස්සුන්ගෙන් පලි ගන්නත් එපා. ඔයා ওই වැඩේ අමතක කරලා දාන්න. හෙට මම විශ්‍රාම යනවා. හෙට ඉඳලා අලුත් කෙනෙක් ඉන්නේ. කියපු විදියටම ඊළඟ දවසේ ඉන්ස්පෙක්ටර් හරිලාල් කියලා කෙනෙක් තමයි පොලිසිය වැඩ බාරගන්නේ. මේ ඉන්නේ ඉන්ස්පෙක්ටර් හරිලාල්. නීතියට වැඩ. මේ අනිත් නිලධාරීන් එක්ක හොඳට කතා කරනවා. හැබැයි මොනවා හරි හේතුවකට ගිරි වෙච්චර ගණන් ගන්නෑ. මේ අතරේ ගමේ කබඩි ටූර්නමන්ට් එකක් තියෙනවා. මේකේ ආරාධිත අමුත්තා විදියට අලුතෙන් ආපු ඉන්ස්පෙක්ටර් හරිලාල්ට තමයි ආරාධනා කරන්නේ. පොලිසිය අනිත් කට්ටියත් මෙතනට එනවා. මේ කබඩි තරඟ වෙලාවේ කණ්ඩායම් දෙක අතර පොඩි රණ්ඩුවක් යනවා. කෑම කද්දි හෝටලේදී හම්බ වෙච්ච සුරේෂ් මෙතන ඉන්නවා දැකලා ගිරි යනවා මේ රණ්ඩුව නවත්තන්න. මෙයා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සුරේෂ්ට ගහනවා. ඉන්ස්පෙක්ටර් හරිලාල් මේක දැකලා මෙතනට දුවගෙන එනවා. ඇවිල්ලා ගිරිව අල්ලලා තල්ලු කරනවා. කෙලින්ම ගිහිල්ලා වැටෙන්නේ මෙතන තියෙන මඩවලකට. ගිරි දැන් මඩ නාලා. මෙතන ඉන්න හැමෝම hina වෙනවා. සජිය කියන මනුස්සයා මේක වීඩියෝත් කරනවා. දැන් ලැජ්ජා ඉවස ගන්න බෑ. මොකද ලක්ෂ්මිත් මේ සිද්ධිය බලාගෙන. අනිත් කාරණේ තමයි මේ වීඩියෝ එක වෛරල් වෙලා මුළු ගමම දන්නවා දැන් ගිරි මඩ නාපු හැටි. කොහොම හරි පස්සේ දවසේ ගිරි යනවා තේ බොන්න හෝටලෙට. ගමේ ඉන්න හොඳ සල්ලිකාරයෙක් තමයි තම්බි කියන්නේ. මෙයා මේ වෙලාවේ කඩේට ඇවිල්ලා ගිරිට ඇහෙන්න විහිළු කරනවා. අර මඩ නාපු සිද්ධිය ගැන කිය. ගිරිටත් කරගන්න දෙයක් නැහැ. ඔළුව පාත් කරගෙන ඉන්නවා. කොහොම හරි ගිරි පොලිස් ස්ටේෂන් එකට යනකොට ටිකක් පරක් වෙනවා. ගියාම ඉන්ස්පෙක්ටර් හරිලාල් කට්ටිය ඉස්සරහා පරක් වෙච්ච එකටයි කලින් දවසේ වෙච්ච දෙයටයි මෙයාට හොඳටම බයිනවා. ගිරි කරේ වැරදි වැඩක්.
හැබැයි මේ දේවල් කියනකොට ගිරියට තරහා යනවා. හැබැයි කරන්න කියලා දෙයක්වත් නැහැ. අමාරුවෙන් තරහා පාලනය කරගන්නවා. දැන් මේ වෙච්ච දේවල් වලට ගිරියට හොඳටම අවුල්. මේ දේවල් කියන්න කෙනෙකුත් නැහැ. ගිරි යනවා රිටයර් වෙච්ච ඉන්ස්පෙක්ටර් සෝමන්න හම්බ වෙන්න. හම්බ වෙලා මේ දේවල් ඔක්කොම කියනවා. කට්ටිය Tamanට hina වෙච්චෙව්වා. අලුත් ඉන්ස්පෙක්ටර් කට්ටිය ඉස්සරහ බැනපු එක. ඉන්ස්පෙක්ටර් සෝමන් කියනවා මේ දේවල් ගැන වැඩි හිතන්න එපා. ඕවා සාමාන්‍ය දේවල්. තරහා ගන්න නැතුව සැහැල්ලුවෙන් ඉන්න පුරුදු වෙන්න. මෙහෙම කිව්වට ගිරිට මේක සාමාන්‍ය වුණේ නැහැ. මෙයා කෙලින්ම යනවා බාර් එකට. ගිහලා හොඳට බොනවා. මේ වෙලාවේ බාර් එක ඇතුලේ මිනිස්සෙක් බාටෙන්ඩර් එක රණ්ඩු වෙනවා. මෙයාට ණයට තව අරක්කු දෙන්නේ නැහැ කියලා. මේ ඉන්නේ මනියන්. හිටපු හොඳ හොරෙක්. මෙන්න මෙයා තමයි බාටෙන්ඩර් එක රණ්ඩු වෙන්නේ. ඊට පස්සේ මනියන් කෑ ගහලා කියනවා ඔබ දන්නවද මම කවුද කියලා? ඒ කාලේ එකපාරක් පොලිස් කාර්යයක් මාව අල්ලගෙන හොඳටම ගැහුවා. එදැන් පස්සේ මම ඒ පොලිස් කාර්යයේ නිින්ද නැති කරා. මේ පොලිස් කාර්යය කොහෙද වැඩ කරන්නේ? ඒ ඒරියා එකේ තිබ්බ ගෙවල් වලට මම හැමදාම හොරෙන් පයින්නවා. මේ වෙනකන් කවදාවත් මාව නම් අල්ලන්න බැරි වුණා. හැමදාම මේ ගෙවල් වලට පනින හොරාව අල්ලගන්න බැරි වෙච්ච හින්දා මේ පොලිස් කාර්යය ලැජ්ජාවටපත් වුණා. මේ දේවල් අහගෙන හිටපු ගිරි ටිකක් කල්පනා කරලා අරක්කු බෝතලයකුත් අරගෙන යනවා මනියන්ව හම්බ වෙන්න. මනියන්ව හම්බ වෙලා කියන මම ජර්නලිස්ට් කෙනෙක්. පොඩි ආටිකල් එකක් ලියන්න. ඔයාට පුළුවන් ද මට හොරකම් කරන්න හැටි කියලා දෙන්න? මේ වෙලාවේ මනියන් කියනවා මට මිනිස්සෙක් දිහා බල්ලා කියන්න පුළුවන් හොරෙක්ද පොලිස් කාර්යයක්ද කියලා. මම දන්නවා පොලිස් කාර්යයක් කියලා. ඒ වුණාට මම කැමතියි ඔයාට හොරකම් කරන්න හැටි කියලා දෙන්න. මනියන් ගිරියට කියලා දෙන පළවෙනි පාඩම තමයි සමහර මිනිස්සු ඉන්න හොරකම් කරන්නේ සල්ලි හින්දා. සමහර අය හොරකම් කරන්නේ ආසාවට. මං ඒ කාලේ කරේ මිනිස්සු ඉන්න ගෙවල් වලට පැනලා හොරකම් කරන එක. මට ඔය කාන්තාවන්ගෙන්වත් මේ අරක්කු වලින්වත් හම්බුනේ නැති සතුටක් තමයි මේකෙන් හම්බ වුනේ. මේ සතුටට ඔයා හුරු වුණොත් ඔයත් මේ හොරකම් කරන එකට ඇබ්බැහි වෙනවා. මේ විදිහට මනියන් ගිරියට හොරකම් කරන්න හැටි කියලා දෙන්න ගන්නවා. දැන් ගිරියට ඕනේ කොහොම හරි ඉන්ස්පෙක්ටර් හරිලාල්ගෙන් පලි ගන්න. එදා රෑම ගමේ මිනිස්සුගේ ගෙදරට පයින්නවා. හැබැයි පළවෙනි වැඩේම අසාර්ථකයි. ගෙදර අය හැරෙනවා. මෙයා පැනලා දුවනවා. ඊළඟ දවසෙම පොලිසියෙන් ඇවිල්ලා මේ ගැන හොයනවා. කිසිම සාක්ෂියක් නැති හින්දා හොරාව අල්ලගන්න බැරි වෙනවා. දැන් වැඩේට ටික ටික ගිරි හුරු වෙනවා. හැම රැයකම ගෙවල් වලට පැනලා සල්ලි හොරකම් කරනවා. හොරකම් කරලා මේ සල්ලි දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් වලට තමයි දාලා යන්නේ. මේ විදිහට ගමේ තිබ්බ එක එක ගෙවල් වලින් හොරකම් කරන්න ගන්නවා. දිගින් දිගට මේ වැඩේ සිද්ධ වෙනකොට හොරාව අල්ලගන්න බැරි වෙනකොට ගමේ මිනිස්සු පොලිසියට චෝදනා කරන්න ගන්නවා. ඉන්ස්පෙක්ටර් හරිලාට දැන් පොලිසියේ ලොක්කන්ගෙනුත් ප්‍රෙෂර් එක එනවා. මේ දේවල් දිහා බලාගෙන ඉන්න ගිරිට දැන් මාර සතුටුයි. එක දවසක් තම්බි කියන මිනිස්සයා කෑම කඩේ ඉඳගෙන අනිත් මිනිස්සුන්ට කියනවා මේ දවස්වල හැම තැනම හොරකම් වෙනවා. හැබැයි මගේ ගෙදරට පැන්නොත් ওই මිනිස්සයා හොඳ පාඩමක් ඉගෙන ගන්නවා. මොකද ඔය හැම පොලිස් නිලධාරියෙක්ම මාව හොඳට අඳුරනවා. මේක අහගෙන ඉන්න ගිරි මේක අභියෝගයක් විදිහට බාර ගන්නවා. බාර අරගෙන එදා රෑම මේ මිනිස්සයා ගෙදරට පැනලා ගෙදරින් හොරකම් කරනවා. ගිරි ඊළඟ දවසේ ඉන්ස්පෙක්ටර් හරිලාල් ගාවට ඇවිල්ලා කියනවා සර් තම්බිගේ ගෙදර සල්ලි හංගපු තැන් හරියටම දන්නේ සජී විතරයි කිව්වලු නේද? මට නම් ওই මිනිස්සයා සැකයි. මෙහෙට ගෙනල්ලා දෙක තුනක් ඇන්නා නම් ඇත්ත එළියට ගන්න තිබ්බා. සජී තමයි ගිරි මඩනාන සිද්ධියේ වීඩියෝ කරලා හැම තැනටම යවුවේ. දැන් ගිරිට ඕනේ මෙයාගෙන් පලි ගන්න. ඉන්ස්පෙක්ටර්ටත් මේ ගැන දැන් පොඩි සැකයක් එනවා. ඉන්ස්පෙක්ටර්ටත් වෙන කරන්න දෙයක් නැහැ. මෙයා මේ මිනිස්සයව ගෙනල්ලා හොඳටම ගහනවා ඇත්ත කියන්න කියලා. ඊට පස්සේ ගිරි කරන්නේ කෑම කඩේට ගිහිල්ලා කට්ටියත් එක්ක කතා වෙනවා. මම නම් හිතන්නේ සජී මේ වැඩේ කරා කියලා. ඉන්ස්පෙක්ටර් හරිලාල්ටත් ඕනේ කාව හරි මේ වැඩේට අත්අඩංගුවට ගන්නනේ. නැත්තම් ඉහළ නිලධාරීන්ගෙන් බේරිල්ලක් නැහැ. ඒ විදියට එතන කියලා පස්සේ ගිරි ඉන්ස්පෙක්ටර් ගාවට ඇවිල්ලා කියනවා අපි කාවමාර කෙනෙක් මේ වැඩේට අත්අඩංගුවට ගන්න ඕනේ. එහෙම වුණොත් ඉහළ නිලධාරීන්ගෙන් අපිට එන ප්‍රෙෂර් එක නැති වෙනවා. සර් කැමති නම් මන් දන්න මිනිහෙක් ඉන්නවා. මේ වැඩේට සල්ලි කීයක් හරි දෙන්න විතරයි තියෙන්නේ. මේ මිනිස්සයා තමයි මනියන්. මනියන්ටත් ඕනේ සල්ලිනේ. කොහොම හරි මේ වැඩේට කැමති වෙනවා. කොහොම හරි මේ විදියට තමයි වැඩේ දැන් සිද්ධ වෙන්නේ. හොරා අල්ල ගන්නවා. ඒකට ලකුණු හම්බෙන්නේ ගිරීට. දැන් මනියන් පොලිස් කූඩුවේ. පොලිස් කූඩුවේ ඉන්න මනියන් ගාවට ගිරි කෑම එකකුත් අරගෙන යනවා. ගිහිල්ලා මනියන්ට කියනවා ඉන්ස්පෙක්ටර් සර් අපි දෙන්නවම අමාරුවේ දාන්න හදන්නේ. මට මුලදී කිව්වා ආව දවස් දෙක තුනකින් නිදාස් කරනවා කියලා. දැන් කේස් ටික ෆයිල් කරලා උසාවි දාන්න හදන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඔයාට මෙතනින් පනින්න වෙනවා. මං ගාව තියෙන මේ මාංචු වල අමතර යතුරු ඔයා හංගලා තියාගන්න.
අවස්ථාවක් ආව ගමන් මේක පාවිච්චි කරන්න තියෙන්නේ. ඊළඟ දවසේ ඉන්ස්පෙක්ටර් හරිලාලුයි තවත් කීප දෙනෙකුයි මනියෙන්ව හොරකම් කරපු තැනකට ගෙනියනවා. සාක්ෂි එකතු කරගන්න. මේ වෙලාවේ මනියෙන්ට chance එකක් එනවා මෙතනින් පැනලා යන්න. මනියෙන් කරන්නේ මෙතනින් පැනලා යන එක. අල්ලගන්න බැරි වෙනවා. මේ ගැන ආරංචි වෙච්ච කමිෂනර් ඇවිල්ලා හරිලාල්ටයි අනිත් දෙන්නට හොඳටම බයිනවා. බැනලා මේ තුන්දෙනාගේ වැඩ තහනම් කරනවා. මෙතනින් යන්න කලින් ඉන්ස්පෙක්ටර් හරිලාල් ගිරිගාවට ඇවිත් කියනවා මම දන්නවා මේ වෙච්ච හැම දෙයක්ම පිටිපස්සේ උඹ ඉන්නවා කියලා. මේ ඔක්කොම කරේ මාව අමාරුවේ දාන්න. මං ආපහු එනවා. ඊට පස්සේ මම උඹ ගැන බලා ගන්නවා. හරි. ඊළඟ දවසේ ගිරි යන බැංකුවට ලෝන් එකක් ගැන කතා කරගන්න. මේ වෙලාවේ රාමස්වාමි කියන පුද්ගලයා සල්ලි වගේක් ගන්න පොලිමේ ඉන්නවා. මේ වෙලාවේ බැංකු නිලධාරියෙක් කියනවා මේ දවස්වල හරියට හොරු ඉන්නවා පරිස්සමෙන්. මෙහෙම කිව්වම රාමස්වාමි කියන මගෙන් හොරකම් කරන්න නම් ඉතින් ආයෙ ඉපදෙන්න වෙයි. ගිරිට මේ කතාව ඇහෙනවා. ඊළඟට පෙන්නනවා ගිරි දැන් රැට නිදා ගන්න කියලා ඇඳට වෙලා ඉන්නවා. හිටියට මෙයාට දැන් නිින්ද යන්නේ. බැංකුවේදී සල්ලි ගැන කියපු කතාව මතක් වෙනවා. මනියන් කියපු විදිහට මේ වැඩේට දැන් ගිරි ඇබ්බැහි වෙලා ඉන්නේ. දැන් තමන්ව පාලනය කරගන්නත් බෑ. බැංකුවේදී සල්ලි ගැන කතා කරමු. රාමස්වාමිගේ ගෙදරට මෙයා යනවා. ඒ යන්නේ මෙයා ගෙදරින් හොරකම් කරන්න. හැබැයි මේ වෙලාවේ ගිරිව රාමස්වාමිට අහු වෙනවා. කවුද කියලාත් අඳුර ගන්නවා. ගිරිට දැන් කරගන්න දෙයක් නැහැ. මෙතනින් පැනලා දුවනවා. දුවද්දි රාමස්වාමි හයියෙන් කෑ ගහලා කියන කොහෙද දුවන්නේ? හෙට මම පොලිසියට ඇවිල්ලා මේ ගැන කියනවා. දැන් කරන්න දෙයක් නැහැ. ගිරි ගෙදර ඇවිල්ලා ඇඳුම් ටිකකුත් අරගෙන ගමෙන් පයින්නවා. ගිරි දැන් කල්පනා කරන්නේ තමන්ගේ අම්මා ගැන. එයා මං ගැන මොනවද හිතනවද? ගිරි කරන්නේ ඊළඟ දවසේ උදෙන්ම ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ආපහු ගමට එනවා. එනකොට මෙයාට ආරංචි වෙනවා රාමස්වාමි සියදිවි විනාසාගෙන. මෙයාට හිතා ගන්නවත් බැරුව යනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. රාමස්වාමිගේ වයිෆ් කියනවා අයියේ මෙයා කොච්චර සතුටින්ද හිටියේ. මෙයාට සියදිවි විනාසා ගන්න කිසිම හේතුවක් නැහැ. කොහොම හරි මේ මලගෙදරත් අවසන් චාරිත්‍ර කටයුතු කරන්නේ අර කලින් කියපු දොරේ ස්වාමීම තමයි. දැන් ගිරියට බය වෙන්න නම් හේතුවක් නැහැ. හැබැයි මෙයා දැන් කල්පනා කරනවා කවුද රාමස්වාමිය මැරුවේ කියලා. කොහොම හරි ගිරියට මේ වෙලාවේ මතක් වෙනවා රාමස්වාමිගේ ගෙදර ඉඳන් දුවන වෙලාවේ මේ හරිය වාහනයක් තිබ්බා වගේ කියලා. මෙයා එතනට ගිහිල්ලා බලනවා. ගිහිල්ලා බලද්දි වාහනයක ටයර් පාරවල් වගේක් තියෙනවා. මෙයා මේ ටයර් පාරවල් වල ෆොටෝ එකක් ගන්නවා. රාමස්වාමි එල්ලිලා මැරිච්ච තැන තිබ්බෙත් මේ ටයර් පාරවල්ම තමයි. මෙන්න මේ වෙලාවෙම ගිරිට වීඩියෝ මැසේජ් එකක් එනවා. බලනකොට කලින් දවසේ රාමස්වාමිගේ ගෙදර ඉඳලා දුවන වීඩියෝ එක. මේක දැක්කම ගිරි රත් වෙලා යනවා. දැන් ගිරිට කරගන්න දෙයක් නැහැ. යන්න තියෙන එකම තැනයි. යනවා ඉන්ස්පෙක්ටර් සෝමන්ව හම්බ වෙන්න. හම්බ වෙලා කියනවා සර් රාමස්වාමිගේ මරණය මිනිමැරුම. වැඩි විස්තර අහනකොට ගිරිට සිද්ධ වෙනවා ගිරිගේ සම්පූර්ණ කතාවම කියන්නේ. මේ කතාව අහලා ඉවර වෙනකොට ඉන්ස්පෙක්ටර් සෝමන් ගිරිට ගහනවා කම්මුල් පාරක්. මං කිව්වා නේද මිනිස්සුන්ගෙන් පරිගන්න එක නවත්තන්න කියලා. මෙහෙම කිව්වම ගිරි අඬ කියනවා සර් මට මේක නවත්ත ගන්න බැරුව ඉන්නේ මම මේකට ඇබ්බැහි වෙලා. ඊළඟ දවසේ සෝමන් ගිරිව මනෝ වෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යනවා. ගිහින් ගිරිගේ ප්‍රශ්න ගැන කතා කරනවා. වෛද්‍යවරයා සෝමන්ට කියනවා ගිරි මානසික ආබාධයකින් පෙළෙනවා. කවුරු හරි ගිරිගේ ආත්මාර්ථකාමීකම නැති කරොත් ගිරිට අභියෝග කරොත් අනිවාර්යයෙන් මෙයා ඒක අභියෝගයක් විදිහට අරගෙන ඒක නගෙන් පලි ගන්නවා. එහෙම කළා මෙයා සතුටු වෙනවා. මේකෙන් ගැලවෙන්න නම් මෙයාට මීට වැඩි අභියෝගයක් තියෙන දෙයකට අවධානය යොමු කරවන්න වෙනවා. ඊළඟට පෙන්නනවා මේ දෙන්න ආපහු එනවා. එන ගමන් ගිරිය කියනවා මට කොහොමරි මේ මිනිමරුව අල්ලගන්න ඕනේ. සෝමන් කියනවා මේක වාට තනියම කරන්න අමාරුයි. ඊට පස්සේ ගිරිය කියනවා මට වීඩියෝ එක එවපු කෙනාගේ නම්බර් එක මම ට්‍රැක් කරා. ෆෝන් එක ඔෆ් කරලා. මට මේ කරපු අභියෝගයට මට ඕනේ කොහොමරි මේ මිනිමරුව අල්ලගන්න. ඉන්ස්පෙක්ටර්වත් මේ වෙලාවේ සතුටක් දැනෙනවා. මොකද මෙයාටත් ඕනේ ගිරිගේ අවධානය වෙනස් කරන්න. ගිරි දැන් සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරලා තියෙන මේ වැඩේට. ගිරි සෝමන්ට කියනවා සර් රාමස්වාමිගේ ඇඳුම් වල මට සුවඳක් ආවා. ඒ වගේ මං හිතන්නේ රාමස්වාමිගේ මිනිමරුව දැනගෙන හිටියා. ඒ හින්දා තමයි මිනිමරුව ලේසියෙන්ම රාමස්වාමිය හම්බ වෙලා වෑන් එකේ දාගෙන ගිහිල්ලා ඉල්ලලා මැරුවේ. ගිරිට වීඩියෝ එක එපෝ කෙනාගේ නම්බර් එක ට්‍රැක් කරලා ගිරි මේකේ අයිතිකාරය හොයාගන්න ඕනේ. ඊට පස්සේ පෙන්නනවා ගිරි යනවා මේ කෙනා හොයාගෙන. හොයලා බැලුවාම මේක අයිති පළනිවේල් කියලා කෙනෙක්ට. අවුරුදු කීපයකට කලින් ගොවිතැන් පාඩු වෙච්ච හින්දා මෙයා සියදිවි නසාගෙන. ඊට පස්සේ ගිරි ඒ පැත්තේ පොලිස් ස්ටේෂන් එකේ කොස්තාපල් කෙනෙක්ව හම්බෙලා මේ සිද්ධිය ගැන අහනවා. ගිරිට
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවයි ගමේ තව එල්ලිලා මැරිච්ච අයගේ විස්තරයකුයි හම්බ වෙනවා. හරි. ඊට පස්සේ ගිරි ආපහු එනවා. ඇවිත් සෝමන්ට කියන මේ නඩුව පේන තරම් ලේසි නෑ. තමිල්නාඩුවේත් මේ වගේම සියදිවි නසා ගැනීම ගොඩක් වෙලා තියෙනවා. ඝාතකයා ඉලක්ක කරන්නේ මොනවා හරි ගැටලු, සල්ලි ප්‍රශ්න තියෙන අයව. ඒ හින්දා පොලිසියත් හිතන්නේ අය ඇත්තටම සියදිවි නසාගත්තා කියලා. ඒ වගේම සියදිවි නසාගත්ත හැමදෙනාම මේ මරපු කෙනා හොඳින් දැනගෙන ඉඳලත් තියෙනවා. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ තමිල්නාඩුවේ සහ කේරළ දේශ සීමාවේ හැම මාසෙකම වගේ එක පුද්ගලයෙක් සියදිවි නසාගෙන තියෙනවා. ඉන්ස්පෙක්ටර් සෝමන් කියනවා මේක ලේසි වැඩක් නෙමෙයි වගේ. අපි මේක දෙපාර්තමේන්තුවට කියමු. ගිරි වැඩේට කැමති වෙන්නේ නැහැ. ගිරි කියනවා එහෙම වුණොත් මං ගැන තියෙන වීඩියෝ එක එළියට එයි. මේ ඔක්කොම මං ගොතපු කතා කියලා මිනිමරුව පැනලා යයි. එහෙම වුණොත් මාව අමාරු වැටෙන එක විතරයි වෙන්නේ. ඊළඟට පෙන්නනවා ගිරි කඩේට ගිහින් කෑම කනවා. මෙතනට තම්බි කියන මිනිස්සයා එනවා. ඇවිල්ලා කියනවා දැන් පොලිසියෙන් හිටියට වැඩක් නැහැනේ. ඒකෙන්ද මං හොඳ බල්ලෙක් ගෙනාවා ගෙදර ආරක්ෂාවට. මෙයා මේ දේවල් කියන්නේ ගිරිට හෙන්න. හොරු අල්ලන්න විශේෂ පුහුණුවක් තියෙන බල්ලෙක්. දැන් කාටවත් මගේ ගෙදරින් හොරකම් කරන්න බෑ. එදා රෑ නිදාගෙන ඉන්නකොට ගිරිට මේ තම්බි කියපු වචන මතක් වෙනවා. මේ කියපු වචන ගිරිට අභියෝගයක් වගේ දැනෙන්න ගන්නවා. මේ වෙලාවේ මෙයාට මතක් වෙනවා මණියෙන් කියලා දුන්න දෙයක්. ඕනම් බල්ලෙක් හීලා කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි එළුමස් දීලා. හැබැයි ඒක හදන්න ඕන විදියක් තියෙනවා. මෙයා ඒ කියපු විදියටම එළුමස් ටික හදාගෙන තම්බිගේ ගේ ගාවට යනවා. යනකොට ගේට්ටුව ගාව අර කියපු බල්ලා ඉන්නවා. ගිරේ කරන්නේ අර මස් ටික අර බල්ලාට දීලා බල්ලව හීලා කරගන්නවා. ඊට පස්සේ ගෙදරට පැනලා හොරකම් කරනවා. මෙයා ඊට පස්සේ ආපහු ගෙදර එනකොට දකින්න අඳුරන්නේ නැති කෙනෙක් කැලෑ පැත්තට දුවනවා. ගිරි මේ මිනිස්සයා පිටිපස්සේ එළවනවා. ඒත් අල්ල ගන්න නම් බැරි වෙනවා. මේ අඳුරන්නේ නැති කෙනා පැනලා යන්නේ රාමස්වාමීගේ ගේ ළඟ නවත්තලා තිබ්බ වගේම වෑන් එකකින්. කොහොම හරි ඊළඟ දවසේ පොකුණක් ගාව තියලා ගෑනු කෙනෙක්ගේ මල සිරුරක් හම්බ වෙනවා. ගමේ ඉන්න මිනිස්සු කියන මේ කාන්තාව ශක්ති කියන කෙනා එක්ක සම්බන්ධයක් තිබ්බා. ගෑනු කෙනාගේ මරණයට මේ ශක්ති කියන කෙනාව තමයි දැන් කට්ටිය සැක කරන්නේ. ගිරි ඉන්ස්පෙක්ටර් සෝමන් සව හම්බෙන්න ගිහලා කියලා මම නම් හිතන්නේ මේ මරණයට ශක්ති කියන කෙනාගේ සම්බන්ධයක් තියෙනවා කියලා. කොහොම හරි මේ මරණ වෙච්ච දවසත් එක්ක ගිරිට තේරෙනවා මිනිවරු මොක්කම් වෙන්නේ අමාවක දවස්වල කට්ටියව එල්ලලා මරලා. හැබැයි ගෑනු කෙනා විතරක් මෙතනින් බේරලා යන්න හදද්දි මේගොල්ලෝ එයාගේ ඔළුවට ගහලා මරලා තියෙනවා. මේලා ඉන්ස්පෙක්ටර් සෝමන් කියන මිනිස්සුන්ගේ එක එක මිත්‍යා ඇදහිලි විශ්වාස තියෙනවා. මේ හැම දෙයක් වෙන්නත් පුළුවන්. දැනට අපිට කරන්න තියෙන හොඳම දේ තමයි මේ ගැන SI සුකුමාරන්ට කියන එක. මට යා විශ්වාසයි. ගිරිත් මේකට කැමති වෙනවා. මේ ASCII වැඩ තහනම් වෙච්ච ඉන්ස්පෙක්ටර් හරිලාල් මණියෙන්ව අල්ලගෙන පොලිසියට ගෙනල්ලා හොඳටම ගහනවා. හැබැයි මෙයා කොච්චර ගැහුවත් ගිරිට විරුද්ධව එක වචනයක්වත් කියන්නේ නැහැ. කොහොම හරි පස්සේ වෙලාවක මේ ගුටි කාලේ ඉන්න මණියෙන් ගාවට ගිරි යනවා. ගිහිල්ලා මෙයාගෙන් අහනවා ඔයා ඇයි මං ගැන කියන්නේ නැතුව නිකන් ගුටි කෑවේ? මෙයා කියනවා මං හොඳ හොරෙක්. හොඳ හොරෙක් හොරකම් කරාට කාටවත් කිසිම වංචාවක් කරන්නේ නැහැ. ඊට පස්සේ ගිරි කියනවා මං කොහොම හරි ඔයා මෙතනින් බේර ගන්නවා. ඊට පස්සේ පෙන්නනවා ගිරි සහ සෝමන් පොලිසියේ ඉන්න SI සුකුමාරන්ව හම්බ වෙනවා. හම්බ වෙලා මේ සියදිවි නසා ගැනීම ගැන සම්පූර්ණ විස්තරයම කියනවා. සුකුමාරන් මේක අහලා පුදුම වෙනවා. මේ වෙලාවේ සුකුමාරන් කියනවා මැරිච්ච ගෑනු කෙනාගේ බෑග් එකේ තියලා අපිට පූජාවක් ගැන තිබ්බ කොලයක් හම්බ වුණානේ. මැරිච්ච හැමෝම ගායෙන් 아무තු සුවඳක් ආවා. මේ කඩදාසියෙනුත් එන්නේ අන්නේ සුවඳ. ගිරි මේ කොලෙත් අරගෙන මැරිච්ච අයගේ පවුල් වලට ගිහිල්ලා මේ ගැන අහනවා. කවුරුවත් මේ පූජාව ගැන දන්නේ නැහැ. හැබැයි ගොඩක් අය මොනවා හරි දෙයකට සම්බන්ධ වෙලා කියලා ගෙවල් වල අයට දැනিলা තියෙනවා. හැබැයි ඇහුවට ඒ දේවල් ගැන හරියට විස්තරයක් කියලාත් නැහැ. මේ දේවල් දැනගත්තට පස්සේ ගිරි යන එක පූජකයෙක්ව හම්බ වෙන්න. හම්බ වෙලා මේ කඩදාසිය පෙන්නනවා. ඒ ගැන අහනවා. ඒ කඩදාසිය දැක්ක ගමන් මේ පූජකයා ටිකක් බය වෙනවා. බය වෙලා කියනවා මේක ගොඩාක් පරණ ගෝත්‍රික පූජාවක්. මේ පූජාව කරපු අය මැරිලා ඇති කියලා තමයි මම නම් හිතන්නේ. මේ පූජාව කරාම අමරණීය වෙනවා කියලා මෙයා විශ්වාස කරනවා. මේ කාලේ හැබැයි කවුරුවත් මෙව කරන්නේ නැහැ. හැබැයි සමහර මානසික රෝග තියෙන අය මෙව ඇත්ත කියලා හිතලා මේ වගේ පූජාවල් දිගටම කරනවා. මේ පූජාවල් කරවන්නේ සංක්‍රාන්ති ලිංගිකයන්ගෙන්. කේරළ තමිල්නාඩු දේශ සීමාවේ. කැලේ ඇතුලේ මේ වගේ ගෝත්‍රික දේවාලයක් තිබුණා කියලා මං අහලා තියෙනවා. හැබැයි තියෙන්නේ කොහෙද කියලා මං හරියටම දන්නේ නැහැ. ඊට පස්සේ ගිරි මේ කඩදාසිය අරගෙන ගිහිල්ලා එයාගේ ගමේ ඉන්න පූජක රාඝවන්ට මේක පෙන්නනවා. රාඝවන් හැබැයි මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ.
රාඝවන් මේක පිටිපස්සේ ඉන්න බැරි බවත් ගිරිට තේරෙනවා. හැබැයි රාඝවන් කියනවා මේ වගේ පූජාවක් ගැන දවසක මට මනෝහර් කිව්වා වගේ පොඩි මතකයක් තියෙනවා කියලා. ඊට පස්සේ ගිරී කරන්නේ මනෝහර් ගාවට යනවා. මේ ලක්ෂ්මිගේ තාත්තා. කඩදාසිය පෙන්නලා අහනවා. මේ වෙලාවේ මනෝහර් කියනවා ඔයා නියම වෙලාවට ආවේ. දොරේ ස්වාමී අපේ ගෙදරට ආවා විතරයි. ඔයා එයාගෙන් අහන්න. දොරේ ස්වාමීත් කියනවා ඒ ගැන දන්නේ නැහැ කියලා. ගිරීට මේ වෙලාවේ දැනෙනවා මලසිරුවෙන් ආපු සුවඳ. මේ දොරේ ස්වාමී ගායනුත් එනවා වගේ කියලා. ගිරි ඊට පස්සේ යනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඳලා විශ්‍රාම ගිය කෙනෙක්ව හම්බෙන්න. ගිහිල්ලා මේ කෝවිල ගැන අහනවා. හැබැයි මෙයා දන්නවා ඒ කෝවිලට යන පාර. අද අමාවක දවසක්. ඒ හින්දා ගිරිට තේරෙනවා අදත් කවුරු හරි මැරෙන්න යනවා කියලා. ගිරි මේ පන්සල හොයාගෙන යනවා. යද්දි මෙයාට කෝල් එකක් එනවා එස්.අයි. සුකුමාරන්ගෙන්. මෙයා කියන මනෝහර් කිව්වයි කියලා දොරේ ස්වාමී ලක්ෂ්මිව පූජාවක් කරන්න එක්කගෙන ගියාලු. ලක්ෂ්මිගේ අම්මයි තාත්තයි ස්වාමීගේ ගෙදරට ගියාම ස්වාමී ගෙදර ඉඳලත් නැහැ. මේ පණිවිඩය කිව්වා විතරයි මේ ෆෝන් එක කට් වෙලා යනවා. කොහොම හරි අමාරුවෙන් ගිරීට මේ කෝවිල හොයාගන්න පුළුවන් වෙනවා. මෙයා කෝවිල ඇතුළට යනවා. කෝවිල ඇතුළට යනකොට මෙයා දකිනවා ලක්ෂ්මිගේ බෙල්ලට ලණුවක් දාලා. ලක්ෂ්මිට සිහිය නැහැ. මෙයා ඉක්මනටම ලක්ෂ්මි ගාවට ගිහිල්ලා බෙල්ලෙන් මේ ලණුව ගලවන්න හදනවා. හදනකොටම මෙයාගේ ඔළුවට පාරක් වදිනවා. මෙයාට සිහි නැති වෙනවා. සිහිය එනකොට ගිරීගේ බෙල්ල ලණුවක් දාලා. මෙයාව ගැට ගහලා. දොරේ ස්වාමී ගිරී ගාවට ඇවිල්ලා කියනවා හෙට අපි ඔයා වෙල්ලනවා. ඊට පස්සේ ඔයා හොරකම් කරන වීඩියෝ ටික එළියට දානවා. ඒක තමයි ඔයාගේ සියදිවි නසා ගන්න හේතුව. මේ වෙලාවේ ගිරීට පේනවා ලක්ෂ්මිත් මේ වැඩේට සම්බන්ධයි කියලා. දොරේ ස්වාමී කියනවා ලක්ෂ්මි කියන්නේ සම්පූර්ණයෙන්ම කාන්තාවක් නෙවෙයි. සංක්‍රාන්ති ලිංගිකයෙක්. ලක්ෂ්මිට පිරිමිසා ගෑනු දෙපාර්ශ්වයේම බලය තියෙනවා. ඒ නිසා අපි දෙන්න ලක්ෂ්මි ලවා පූජාව කරවලා අමරණීය වෙන්න තමයි මේ හදන්නේ. දැන් මේ වෙලාවේ දොරේ ස්වාමී ලක්ෂ්මිත් එක්ක එකතු වෙලා පූජාව කරනවා. දැන් ගිරිගේ අත් දෙක ගැට ගහලා තියෙන්නේ. ගිරි හැමතිස්සෙම සිගරට් බොන කෙනෙක්නේ. ඉතින් මෙයාගේ සාක්කුවේ තියෙන ලයිටරයක්. මෙයා මේ ලයිටරය අරගෙන අත් දෙක ගැට ගහලා තියෙන ලණුව පුච්චනවා. මේක දැක්කහම දොරේ ස්වාමී දුවගෙන මෙතනට එනවා. හැබැයි ගිරිට දොරේ ස්වාමීත් එක්ක හැප්පෙන්න බෑ. මොකද මෙයා ගොඩක් උස මහත ශක්තිමත් කෙනෙක්. මේ වෙලාවේ ලක්ෂ්මිත් ගිරිව එල්ලන්න ආයි ලණුව ගැට ගහනවා. කොහොම හරි මේ වෙලාවේ ගිරිය ගහන පාරක් වැදිලා ලක්ෂ්මිය විසි වෙනවා. ස්වාමී දුවගෙන යනවා ලක්ෂ්මි ගාවට. මොකද ලක්ෂ්මි නැතුව මෙයාට මේ පූජාව කරන්න බෑ. ගිරි ඉක්මනට මේ වෙලාවේ දුවගෙන ගිහිල්ලා ලණුව දානවා ස්වාමීගේ බෙල්ලට. දාලා ලණුව කණුවක් ගැට ගහලා කණුව පෙරලනවා. මේකෙන් දොරේ ස්වාමීගේ බෙල්ල හිර වෙලා මෙයා එතනම මැරෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ මාස කිහිපයක් ගත වෙලා. ලක්ෂ්මිව මානසික රෝහලකට යවලා. ඉන්ස්පෙක්ටර් සෝමනුයි එස්.අයි. සුකුමාරනුයි ගිරියේ ගෙදරට එනවා. ඇවිල්ලා සතුටින් කියනවා ඔයාව අපරාධ විමර්ශන අංශයට බඳවගෙන තියෙනවා. ඒ වෙලාවෙම කොස්තාපල් කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියනවා සර් ඊයේ අයිස්චාර්ය ගෙදරට හොරෙක් පැනලාලු. මෙහෙම කියපු ගමන් සෝමනුයි සුකුමාරනුයි බය වෙලා වගේ ගිරි දිහා බලනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කතාව ඉවර වෙන්නේ. යන්න කලින් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් අනිවාර්යයෙන්ම හම්බ වෙමු.